කාලෙකින් මොනොත් හැදුවත් නැහැ. මොනොත් හදන්නවත් නැහැනේ. ෂික්. අඩෝ ඊයේ බලු ෆිල්ම් එකේ තුවක්කු කොන්නේ බා. උබන් සුපිරි නේද? මට සිරි තුවක්කුව අඩි මටත් හදන්න තිබ්බන. යා let's go. boys ඉතින් අපි ලී හොයන්න තමයි ආවේ. ඒක තියෙනවා අපි ලී. දැන් තියෙනවා සමහර මේවා නැති. තුවක්කුව කපඩේ හිතා ගන්න පුළුවන් මේ. මම දැක්කා තියෙනවා අපි මර ලීය වට සයි. මේ කපාගමු අපි ගහලා සුපිරි මාස් ප්ලෑන් නැත්නම් මේකට. ඉතින් මේ මම දන්නේ නැහැ ඉතින් මොනවා. ඉතින් බොයිස් මම දන්නේ තුවක්කුවගේ හොන්ඩයක් කරනවා කියලා විතරයි. මෙතෙන් ගා විදියන්නේ දැන් අපි දැන් පොඩි කෑල්ලක් දාලා තියෙනවා. අපි අද මෙතනින් ස්නයිපර් වගේ දාන්න ඕනේ. ලාඩි වල ළඟ විදියන්නේ කෑල්ල දාලි වල ප්ලේස් එකක් වගේ ගහලි වල කාටද විදි ගන්න ඕනේ නැහැ. අපි ගම කල්ලමු. එහෙමයි සර්. අදලත් අපි තුවක්කුවේ මෙන්න මේක. යාජනා එන්නස් ෂොට්ගන් එකක් වගේ තියෙන්නේ. මෙතන තියෙනවා ආජිගේ මැෂින් එකක්. කියන්නේ අබවම කපාන් ඉවරයි අපි දැන් තියෙනවා ෂොට්ගන් එක වගේ. හිනා වෙන්න බං. නියමයි. වෙන දිනවා. විරි ඉන්නේ අපිට තියෙන්නේ සදාගන්න තමයි තියෙන්නේ. දැන් අයිස්පීඩර් එක තියෙනවා. දැන් අපි ඩිස්ප්ලේ කරගන්න ඕනේ. අපි ලස්සන පොඩ්ඩක් පාරා ගන්න. සම්මත කැතයි නිකන් තියදී. එහෙනම් මේක ටක් ගාලා මේව කරගමු. දැන් සුපිරි ඩිස්ප්ලේ එකක් අපි දැන් මේක ගාවමු ටක් ගාලා. boys ඉතින් මෙතන අපි මේ පොලිස් කාර් ඉවරයි. දැන් ටිකක් සුපිරි දැන් අවුලක් නැහැ. ෂේප්. ඉතින් මෙතන අපි ටිකක් ඉඳගත්තා මේ වයර් කෑල්ල ගාගන්න ඕනේ. ඉතින් මේකේ මෙතන බටයක් ඇවිල්ලා තමයි අපි මේ කුණ්ඩේ ගහන්න වගේ සෙට් කරන්නේ. නම් මේක සක්කලා සෙට් කරගමු එනවා අපි. boys අපි වයර් එක දාගත්ත ඇතුළට ඉතින් මම දැන් දිගටම මේකේ වෙන ටික කියන්නම්. ඉතින් මම ගත්ත බටයක් සාමාන්‍යයෙන් මේ මීටර් භාගයක් වගේ ඇති. ඉතින් මෙතනින් මේක අපි හයි කර ගන්න ඕනේ දැන්. මේක ඇතුළේ වයර් එක දාන්න ඕනේ. ඊට පස්සේ මම නේද කියන්න. දැන් මේක අපි හයි කරගමු. අපි ගාව දෙන සෙලෝ ටේප් එක. අපි සෙලෝ ටේප් එකෙන් දාන්න ටක් කරලා දාගන්න. ලගමු. okay boys මේ දින අපි දැන් ගන්න එක දැන් තියෙන ලුක් එක. ඉතින් මේ හොදට තියෙන අවුලක් නැහැ. මේක ටක් වගේ පොඩ හෙල්ලෙනවා. ඒක අවුලක් නැහැ. ටක් ගන්න පුළුවන්. ඉතින් මෙතන දැන් අපි මෙතන වැඩියෙන් කෑල්ලක් ඇවිල්ලා තියෙනවා. ඒ කෑල්ලට අපි ගන්න ඕනේ. මෙන්න තියෙනවා අපි ලයිටර් කෑල්ල. ඒ ලයිටර් කෑල්ල තමයි මෙතන ගහන්නේ. මේ කෑල්ල පොළොවේ තියෙන්නේ. අන්න මෙතන තමයි ගහන්නේ. මෙන්න මේව ගහගෙන ඉවරලා අර මෙතන මේ ලයිටර් එකේ තියෙන කෑල්ල එතෙන් එක වයර් එකයි එතෙන් එක වයර් එක සෙට් කරන්න ඕනේ. ඒක සෙට් කරගමු අපි එන. මේකේ ලයිටර් කෑල්ල පළව ගත්තා දැන් සුපිරිනම් තියෙනවා. දැන් අපිට මෙතනත් අපි මේ වයර් එකේ ගානට තමයි කපාගත්තේ. මෙතන අලව ගත්තා. මේ යනවා. එතකොට ප්‍රෙෂර් එක යනවා මේක ඇතුළට. ඉතින් මම ඔයාලට දැන් කියන්නම් මේකේ මොකද වෙන්නේ කියලා. ඉතින් මේ සෙලෝ ටේප් එකක් අරන් අපි ගා ගන්නවා මෙතෙන්. මෙතෙන්ද සාමාන්‍යයෙන් මේ බෝඩ් සාමාන්‍ය 120 අර බීම් බෝඩ් වගේ ඒකක් සාමාන්‍ය මෙච්චරක් විතර සාමාන්‍ය වෙන්නේ. එතකොට අපි මෙන්න මේ හරිය ඉඳන් සාමාන්‍ය මෙච්චරක් බෝතලේ වැටෙන්නේ. එතකොට මේ යන්න මෙතන ටේප් එකක් ගා ගන්න ඕනේ. අපි ගාගමු මේ. හරි ගායි මේක අලවත්ත දැන් ඉතින් අපි කියලා මෙතන බෝතලේ දැමගා ඉරේනවා මෙතන. අපිට මේක පත්තු ගන්න තමයි ඉන්නේ. පත්තු කරගමු. A few moments later. ඉතින් guys අන්න මම තමයි අපි වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලත් මේක අත්දැක බලනවා නම් ඉතින් කියන්න තියෙන්නේ මේක පරිස්සමෙන් කරන්න. මේක ඇල්කොහොල් තමයි තියෙන්නේ ඇතුලේ. ඉතින් මූන්ට එන්න පුළුවන්. මේ අලුත් වීඩියෝ එකකින් සෙට්ටුම අපි subscribe කරන්න.